නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. අද අපි ඔයාලව දැනුවත් කරන්නේ අධිරුධිර පීඩනය සඳහා ලබා දෙන ඇම්ලොඩිපීන් සහ නිෆිඩිපීන් යන ඖෂධ වර්ග දෙක ගැන. අද වීඩියෝ එකෙන් මේ ඖෂධවල භාවිතයන්, මේවා අයත් ඖෂධ කාණ්ඩ, ඖෂධ ලබාගත යුතු නිවැරදි ආකාරය, අතුරු ආබාධ ඇතුළු මෙම ඖෂධය ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු රැසක් අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් මේ දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අපේ channel එක subscribe කරන්න. ඔයාලගේ වටිනා යෝජනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න. එහෙනම් අද අපි අපේ වීඩියෝ එකට යමු. නිෆිඩිපීන් සහ ඇම්ලොඩිපීන් මෙම ඖෂධ දෙවර්ගයම එකම කාණ්ඩයට අයත් ඖෂධ වන අතර මේවා කැල්සියම් චැනල් බ්ලොකර්ස් යන ඖෂධ කාණ්ඩයේ යටතේ පවතින ඩයිහයිඩ්‍රොපිරිඩීන් යන උපකාණ්ඩයට අයත් ඖෂධ වෙනවා. කැල්සියම් චැනල් බ්ලොකර්ස් ප්‍රධාන වශයෙන් උපකාණ්ඩ දෙකකින් යුක්ත වෙනවා. ඒවා තමයි අපි කලින් සඳහන් කළ ඩයිහයිඩ්‍රොපිරිඩීන් සහ නන් ඩයිහයිඩ්‍රොපිරිඩීන්ස්. නිෆිඩිපීන් සහ ඇම්ලොඩිපීන් යන ඖෂධවලට අමතරව නිකාඩිපීන්, ෆෙලෝඩිපීන් යන ඖෂධත් ඩයිහයිඩ්‍රොපිරිඩීන්ස් ඖෂධ කාණ්ඩයට අයත් වෙනවා. නන් ඩයිහයිඩ්‍රොපිරිඩීන්ස් ඖෂධ කාණ්ඩයේ යටතේ වෙරපමීල් සහ ඩිල්ටියසම් යන ඖෂධ අයත් වෙනවා. මීට කලින් අපේ වීඩියෝ එකකින් අධිරුධිර පීඩනයට ලබා දෙන තවත් ඖෂධයක් වන ලොසාටන් පොටෑසියම් ගැන ඔයාලව දැනුවත් කළා. මෙම වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇම්ලොඩිපින් සහ නිෆිඩිපින් යන ඖෂධ දෙවර්ගයම ප්‍රධාන වශයෙන් අධිරුධිර පීඩනයට ලබා දෙන ඖෂධයයි. ඊට අමතරව පපුවේ ඇතිවන තද වේදනාව වන ඇන්ජයිනා තත්ත්ව සඳහාද මූලිකවම ස්ටේබල් ඇන්ජයිනා යන තත්ත්වය සඳහාද මෙම ඖෂධ භාවිතා කරනවා. අපි දැන් මෙම ඖෂධ දෙවර්ගයේම ක්‍රියාකාරීත්වය ගැන බලමු. මෙම ඖෂධ ලබා ගැනීමෙන් පසු රුධිරවාහිනී වල ඇති සිනිඳු පේශී මත ක්‍රියා කර රුධිරවාහිනී ප්‍රසාරණය වීම මගින් රුධිර පීඩනය අඩු කිරීම සිදු කරනවා. අපි මුලින්ම නිෆිඩිපීන් ඖෂධය ගැන කතා කරමු. ඔසුසල්වල නිෆිඩිපීන් ඖෂධය මිලිග්‍රෑම් 5, මිලිග්‍රෑම් 10 සහ මිලිග්‍රෑම් 20 යන ප්‍රමාණවලින් පවතින අතර සාමාන්‍යයෙන් නිෆිඩිපීන් SR එනම් ස්ලෝ රිලීස් ටැබ්ලට් එකක් ලෙස නිෂ්පාදනය කර තිබෙනවා. මෙම ඖෂධය අධිරුධිර පීඩනය සඳහා ලබා දෙන වෙනත් ඖෂධ සමග ලබා දෙන අවස්ථා තිබෙනවා. ඒ රෝගියාගේ වයස සහ රෝගී ස්වභාවය මත වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලබනවා. නිෆිඩිපීන් ඖෂධය ලබා ගන්නා අධිරුධිර පීඩනය සහිත රෝගියෙකුගේ රුධිර පීඩනය ඖෂධ ලබාගෙන සාමාන්‍යයෙන් සති 2ක් පමණ කාලයක් ගතවීමෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. සාමාන්‍ය නිෆිඩිපින් දිනකට වරක් හෝ දිනකට දෙවරක් ලෙස ලබා ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. ඒ රෝගියාගේ වයස, රෝගී ස්වභාවය අනුව තීරණය කරනවා. නිෆිඩිපින් ලබා ගැනීමෙන් පසු ඒ රුධිර වාහිනීවල සිනිඳු පේශි මත ක්‍රියා කිරීම නිසා රුධිර නාල ප්‍රසාරණය වී රුධිර නාල තුළ පීඩනය අඩු කර හෘදයට රුධිරය සහ ඔක්සිජන් සැපයීම වැඩි කිරීම නිසා හෘදයේ ඇතිවන වේදනා තත්ත්වයන් හෙවත් ඇන්ජයිනා තත්ත්වය සමනය කරනු ලබනවා. අපි දැන් මේ කාණ්ඩයේම අයිති ඇම්ලොඩිපීන් ඖෂධය ගැන කතා කරමු. ඇම්ලොඩිපීන් මිලිග්‍රෑම් 2.5, මිලිග්‍රෑම් 5 සහ මිලිග්‍රෑම් 10 යන ප්‍රමාණවලින් ඇම්ලොප්‍රෙස්, ඇම්ලොඩැක්, ඇම්ලෝග්, ඇම්ලොට්‍රස්ට් යන වෙළඳ නාම වලින් පවතිනවා. ඇම්ලොඩිපීන් ඖෂධයේ ක්‍රියාකාරීත්වය වගේම භාවිතයනුත් නිෆිඩිපීන් වල ක්‍රියාකාරීත්වය සහ භාවිතයන්ම වෙනවා. ඔබට ඇම්ලොඩිපින් දිනකට වරක් ලෙස ලබා ගැනීමට නිර්දේශ කර ඇතනම් එය රාත්‍රී කාලයේ ලබා ගැනීම වඩා සුදුසුයි. මීට අමතරව ඇම්ලොඩිපින් දිනකට දෙවරක් ලබා ගැනීමටත් වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. මේ රෝගියාගේ රුධිර පීඩන මට්ටම සහ රුධිර පීඩන පාලනය වන ආකාරය අනුව වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලබනවා. නිෆිඩිපීන් හෝ ඇම්ලොඩිපීන් යන ඖෂධ ලබා ගැනීමේදී යම් අයෙකුට අතුරු ආබාධ එකක් හෝ කීපයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවෙන්නත් පුළුවන්. රෝගීන්ට ඖෂධ ලබා ගන්නා මුල් කාලයේදී යම් යම් අතුරු ආබාධ ඇති වුණත් සතියක් පමණ කාලයක් ගත වෙනකොට එම අතුරු ආබාධ සමනය වෙන්න පුළුවන්. නමුත් සමහර රෝගීන්ට මුලදී අතුරු ආබාධ ඇති නොවුණත් දින කීපයක් ගත වුණාට පසුව අතුරු ආබාධ ඇති වෙන්නත් පුළුවන්. නිෆිඩිපීන් සහ ඇම්ලොඩිපීන් එකම කාණ්ඩයට අයත් ඖෂධ වුණත් මේ ඖෂධ දෙකේම එක සමාන අතුරු ආබාධ තිබුණත් ඇම්ලොඩිපීන් වලට වඩා නිෆිඩිපීන් ලබා ගැනීමේදී රෝගීන්ට අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාව වැඩි. අපි දැන් මේ ඖෂධ ලබා ගැනීමෙන් පසු ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන බලමු. ඔබ මෙම ඖෂධ ලබා ගන්නා විට ඔබේ සමේ මුහුණේ ආසාත්මික තත්ත්වයන්, කැසීම, පළු දැමීම, නොනවත්වා වැඩිපුර දහඩිය දැමීම, ඇගේ උෂ්ණත්වය වැඩිවීම,
කරකවිල්ල, හෘද ස්පන්දනය වේගවත් වීම, ඔක්කාරගතිය, මලබද්ධය සහ බොහෝ රෝගීන්ට මුහුණ, තොල්, උගුර ඉදිමීම, විශේෂයෙන් වලලු කර ආශ්‍රිතව ඉදිවීම වැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි අතුරු ආබාධ ඇති වුවොත් ඖෂධය නවත්වා වෛද්‍යවරයෙකු හමු වී අදිරුදිර පීඩන සඳහා ලබාගත හැකි වෙනත් ඖෂධයක් ලබා ගැනීම වඩාත් සුදුසුයි. එම ඖෂධ දෙවර්ගයම ලබා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු රෝගීන් කාණ්ඩ කීපයක්ම සිටිනවා. නිෆෙඩිෆීන් සහ ඇම්ලොඩිපීන් යන ඖෂධ දෙවර්ගයම අයත් කැල්සියම් චැනල් බ්ලොකර් ඖෂධ කාණ්ඩයට අයත් වෙනත් ඖෂධ සඳහා ආසාත්මිකතාවය දක්වන රෝගීන් මේ ඖෂධ ලබා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මීට අමතරව අක්මාව වකුගඩු ආශ්‍රිත රෝග පවතින අයට වගේම අදිරුදිර පීඩනයට අමතරව හෘදය ආශ්‍රිත වෙනත් රෝග උදාහරණයක් විදිහට හෘදයාබාධයක් ඇති වූ මුල් අවස්ථාවේ සිටින රෝගීන්ට හෘද අකර්මණ්‍යතාවය හෙවත් හાર્ට් ෆේලියර් තත්ත්වයේ සිටින රෝගීන්ට දියවැඩියාව සහිත රෝගීන් මේ ඖෂධය ලබා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු වගේම වෛද්‍ය උපදෙස් අනුවම ක්‍රියාත්මක විය යුතුයි. බොහෝ විට වෛද්‍යවරුන් මෙවැනි තත්ත්වයේ සිටින රෝගීන්ට මේ ඖෂධ නිර්දේශ නොකරන අතර ඒ සඳහා ලබා දෙන වෙනත් ඖෂධ නිර්දේශ කරනවා. ගර්භණී අවස්ථාවේදී මෙන්ම කිරි දෙන මව්වරුන්ට අදිරුදිර පීඩනය පවතින විට මීතයිල් ඩෝපා වැනි අදිරුදිර පීඩනය ලබා දෙන ඖෂධ මගින් රුධිර පීඩනය අඩු නොවන අවස්ථාවන් හෝ බාහිර වෙනත් කරුණක් නිසා වෛද්‍ය නිර්දේශ මත යම් අයෙකුට මේ ඖෂධ නිර්දේශ කරන අවස්ථාත් තිබෙනවා. මෙම කාණ්ඩේ ඖෂධ ලබා ගන්නා විට ග්‍රේප් ෆෘට් සහ ග්‍රේප් ෆෘට් ජූස් ආහාරයට නොගත යුතුයි. මීට හේතුව තමයි ඖෂධ සමග මේවා ලබා ගැනීම නිසා අතුරු ආබාධ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඖෂධ ලබා ගන්නා අතරතුර මධ්‍යසාර ලබා ගැනීම නොගත යුතුයි. මධ්‍යසාර නිසාද අතුරු ආබාධ වැඩිවීම වගේම කරකවිල්ල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. යම් කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මෙම ඇම්ලොඩිපින් සහ නිෆිඩිෆින් යන ඖෂධ දෙකම එකම කාණ්ඩය නිසා වඩාත් සුදුසු ඖෂධය මොකක්ද කියලා. මේ දෙක අතර වෙනස මොකක්ද කියලා. ඇත්තෙන්ම මෙම ඖෂධ දෙකම අදිරුදිර පීඩනය සඳහා ලබා දිය හැකි හොඳම ඖෂධ වර්ග දෙකක්. නමුත් නිෆිඩිෆින් වලට වඩා ඇම්ලොඩිපින් ඖෂධය සතුව රුධිර පීඩනය පාලනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. මේ නිසා වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අදිරුදිර පීඩනය පාලනය කිරීම සඳහා ආරම්භ කළ යුතු ඖෂධ වර්ග ලෙස ඇම්ලොඩිපින්, ලොසාටන් සහ HCT යන ඖෂධ වර්ග නම් කර තිබෙනවා. ඉතින් අද අපි ඔයාලව දැනුවත් කළේ අදිරුදිර පීඩනයට ලබා දෙන නිෆිඩිෆින් සහ ඇම්ලොඩිපින් යන ඖෂධ ගැන. අපි හිතනවා අද වීඩියෝ එකෙන් මේ ඖෂධ ගැන ඔයාලා නොදන්න කරුණු වගේම දැනුවත් විය යුතු කරුණු රැසක් ගැන යම් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් යෝජනා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරලා අලුතින් නිකුත් කරන වීඩියෝ වල notification ලබා ගන්න. එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.